ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාට. අද මම කතා කරන්න යන්නේ කම්පියුටර්ස් පාවිච්චි කරන ඩෙස්ක්ටොප් එක, ලැප්ටොප් එකක් වගේ ඕනම දෙයක් පාවිච්චි කරන කෙනෙක්ට වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි මේ GPU එකක් නැත්නම් ග්‍රැෆික් කාඩ් එක ගැන කතා කරන්න යන්නේ. හුඟක් අය ග්‍රැෆික් කාඩ් යූස් කරනවා. හැබැයි මට තේරිච්ච දෙයක් තමයි ගොඩක් අය මේ ග්‍රැෆික් කාඩ් එකක් පරීක්ෂා කරගන්න විදිහ දන්නේ නැහැ කියලා තමයි මට තේරුම් ගියේ. ඒ නිසා මේ ග්‍රැෆික් කාඩ් එකක් කොහොමද පරීක්ෂාවට ලක් කරන්න කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඔයාලට මෙන්න මේ විදිහ විවිධ කාඩ් හම්බ වෙනවා. ඉතින් මේ පෙන්ලා තියෙන එක ග්‍රැෆික් කාඩ් එකක්. මේක GTX 1080 Ti. ඉතින් මේ වගේ ඕනම ග්‍රැෆික් කාඩ් එකක් කොහොමද අපි පරීක්ෂාවට ලක් කරන්න කියලා බලමු. ඒ සඳහා අපි මුලින්ම Chrome browser එක use කරලා ඕන වෙනවා මීට අදාළ software එක හොයාගන්න. ඒ තමයි මෙන්න මේ Furmark කියන software එක. මම Furmark කියලා type කරගෙන type කරන් දෙන්නේ නැහැ. එතකොට මෙහෙම දීපුවම Furmark download කියනවා. මෙතන Furmark download සහ Furmark 2 කියලාත් තියෙනවා. ඒ කියන්නේ Furmark 1 කියලාත් එකක් තියෙනවා. බලමු. Furmark download කියන තැනින් ගියාම මෙන්න මේ විදිහට Furmark වලට අදාළ download තියෙන website ටික පෙන්නනවා. ඊට පස්සේ පළවෙනිම link එකේ දීලා තියෙනවා Furmark 1, Furmark 1.38, එතකොට Furmark 2 කියලා. මම නේ Furmark 2 කියන download link එකට යනවා. right. ඒකට ගියාම මෙන්න මේ විදිහට අදාළ website එක අපිට පෙන්නනවා. ඒකේ මේ මතෙන් මේ වම් පැත්තේ තියෙනවා download link දෙකක්. මෙතන තියෙනවා install කරන්න ඕන exe file දෙකේ link දෙකක්. මුලින්ම දීලා තියෙනවා Furmark 2.10.2 කියන link එක. ඊට පස්සේ යටින් තියෙනවා Furmark 1.39.3 කියන version එකේ link එක. මම download කරගන්නවා මෙන්න මේ Furmark 2.10.2 කියන download link එකේ ගිහිල්ලා. ඉතින් මේක click කරාම මෙන්න මේ විදිහට අපිට download file එක පෙන්නනවා. දැන් මම මේකේ download කරලා තියෙන නිසා මෙතනින් මම download එක දෙන්න යන්නේ. මේක megabyte 32.4ක ෆයිල් එකක්. එතකොට මගේ download history එකේ දැනටමත් මේක මම download කරලා තින්නේ. ඉතින් මේ විදිහට setup එක run කරන්න ඕන. මම setup exe එක click කරාම මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට මෙතනින් එහාට setup එක run කරන්න කියනවා. මම ඕනනම් ඒකත් click කරලා මෙන්න මේ විදිහට setup එක run කරගෙන යනවා. ඊට පස්සේ මෙතන accept දීලා next කරන්න. මම මේ background එක අයින් කරගන්න. ඊට පස්සේ මේක save වල install කරන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට ගියාම මේ run එක දිගටම ගිහිල්ලා ඔයගොල්ලන්ට අන්තිමට මේ මෙන්න මේ විදිහට desktop icon එක create වෙනවා. ඊට පස්සේ මෙන්න මේක මම double click කරගෙන open කරගත්තාන් පස්සේ මේට අදාළ Furmark අපේ OS එක open වෙලා අදාළ විස්තර දෙනවා. මේක දැනටමත් දීලා තිනවා Furmark GL කියලා option එකක්. test එකට option 4ක් මේක තියෙනවා. දැන් මේක GL කියන එකේ තමයි select වෙලා තින්නේ. resolution එක දීලා තිනවා. ඊට පස්සේ settings වල තව ඉස්සරහට යන්න පුළුවන්. මේ වෙනකොටත් දැන් GPU එකේ usage එක පල්ලෙහැම පෙන්නනවා. ඒ වගේම GPU එක මොකක්ද කියලා පෙන්නනවා. මේ තියෙන GTX 460 කාඩ් එකක්. ඒකේ temperature එක දැනට පෙන්නගෙන 50ක් කියලා. මම මෙහෙම තියද්දි මෙන්න මේ run test කියන බටන් එක click කරනවා. දැන් ඔන්න අපේ test එක පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ test එක පටන් ගන්නකොට මේකේ Furmark එකේ version එකේ ඉඳලා සේරම detail පෙන්නනවා මොකද්ද test එක
මේක GL ටෙස්ට් එකක් විදිහට යන්නේ. එතකොට දැන් යන කාලය පෙන්නලා තිනවා මේ ටෙස්ට් රනින් ටයිම් එක දෙනවා මේ ඔන් ටයිම් එක දැන් කරගෙන යන වෙලාව. ඊට පස්සේ ෆ්‍රේම්ස් ගන්න ෆ්‍රේම්ස් ටයිම් එක රෙසොලූෂන් එක ඊට පස්සේ ග්‍රැෆික් කාඩ් එකේ විස්තර දීලා දිනවා GeForce GTX 460 ඊට පස්සේ OpenGL 3.2 Nvidia version එක 391 ඒ විදිහට විස්තර දීලා පල්ලෙහාම දෙනවා GPU එකේ දැන් තියෙන ටෙම්පරේචර් එක Celsius අංශක 69යි GPU usage එක 100%. ඒ කියන්නේ මේක යූස් කරන ප්‍රමාණය දිහට VRAM එක ඊළඟට clock එක මේ details සේරම දීලා පල්ලෙහාම අපිට දෙනවා මේ GPU එකේ temperature එකයි usage එකයි පෙන්නලා. ඉතින් පටන් ගන්නකොට temperature එක තියෙන්නේ 60ට පල්ලෙහෙන් ටිකක් වෙලා යනකොට මේක 60 ඉඳලා 70 වගේ ඉහළකට එනවා. ඉතින් මෙන්න මේ විදිහට GPU එක මෙහෙම ටෙස්ට් එක රන් කරන්න ඕනේ. මේකේ GPU ටෙස්ට් එකක් රන් කරන වෙලාවක් සාමාන්‍යයෙන් තියෙනවා. සාමාන්‍යයෙන් මේකට හරියට ටෙස්ට් කරන්න පැක් මේ විදිහට මේ බෙන්ච්මාර්ක් එකක් රන් කරන්න ඕනේ. නමුත් අපි රෆ්ලි ගන්නවා නම් සාමාන්‍යයෙන් පැය කාලෙකින් මේකේ GPU එක ගන්න දලා අදහසක් ගන්න පුළුවන්. නමුත් වඩා හොඳම දේ තමයි පැයක් මේක රන් කරන එක. පැයක් රන් කරනකොට සාමාන්‍යයෙන් පැය කාලෙන් කාලට මේකේ GPU එකේ ටෙම්පරේචර් එකට මොකද උනේ කියලා බලන්න ඕනේ. සාමාන්‍ය විනාඩි 15ක් විතර මේක රන් වෙද්දිත් GPU එකේ තියෙන ටෙම්පරේචර් එක ස්ටේබල් නම් ඒ ටෙම්පරේචර් එක තිවිච්චම සංඛ්‍යාවෙන් නම් තියෙන්නේ. ඒ කියන්නේ ලොකු වෙනසක් වෙලා නැත්තම් දැන් අපේ දැන්ට තියෙන ටෙම්පරේචර් එක 73යි සෙල්සියස්. ඉතින් මේ සෙල්සියස් 73 විනාඩි 15කදීත් තියෙන්නේ සෙල්සියස් 73 75 අතර ප්‍රමාණයක නම් GPU එක අපිට කියන්න පුළුවන් ගැටලුවක් නැහැ මේ GPU එකේ යූසේජ් එකට හොඳයි කියලා. අනේ විදිහට තමයි මේ විදිහට බෙන්ච්මාර්ක් එකක් රන් කරලා GPU එකක් ටෙස්ට් කරගන්නේ. ඉතින් මේ අපි ටෙස්ට් කරේ එකක් තමයි GL කියන ඔප්ෂන් එකෙන්. අපිට ඕමනා නම් මේ ඊළඟ ඔප්ෂන් එකකුත් මේක චෙක් කරන්න පුළුවන්. නමුත් මම මෙතන වෙන ඔප්ෂන් චෙක් කරන්න යන්නේ නැහැ. එහෙම අවස්ථාවක් නැති වෙන හින්දා ඉතින් ඔයාලට තෝරන නම් මේ විවිධ ඔප්ෂන් අතන හතරක් තිබ්බා. ඒ හතරෙන් කැමති එකක් මේ සිලෙක්ට් කරන්න. මම දැනට මේ ටෙස්ට් එක මෙතනින් නවත්තලා රයිට් බලමු. මෙන්න මේ GL version එකේ ඉඳලා මම VK එක දාලා ටෙස්ට් එක රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. රයිට් මෙතන VK ටෙස්ට් එක ගන්නෙ නෑ. not GL කියන එක දානවා run test. right අය ටෙස්ට් එක මේකේ ගන්නවා. එතකොට ඔයාලට පේන ඇති ස්ක්‍රීන් එක මොකද උනේ කියලා. දැන් මේකේ GPU ටෙම්පරේචර් එක අංශක 68යි පෙන්වන්නේ මේ වෙලාවේදී. මේකෙත් අපි ටික වෙලාවක් රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඉස්සෙල්ලා අපිට තිබුණ GL එකේ වෙනසක් ආවා. මේක not එක කියන්නේ මේකේ ගැටයක් තියෙන්නේ. not කියන එකේ තේරුම ඒකයි. ඔයාලට පේන ඇති ගැට ගහපු නිකන් කම්බයක් ගැට ගහලා වගේ තියෙන එකක් තමයි මේකේ රන් වෙන්නේ. අතන GL එක වෙනයි. ඒකේ තිබ්බේ නිකන් බටයක් ඇතුලේ යන ඩෝනට් එකක් වගේ එකක් තමයි ඒකේ හදලා තිබ්බේ. ඒ හින්දා තමයි මේ versions මාරු කරලා තින්නේ. මම තව එකක් ටෙස්ට් කරලා බලමු. මම මේකත් මෙහෙම ක්ලෝස් කරගන්නවා. ඊළඟට අපිට තියෙන්නේ අන්තිම එක not VK. මම හිතනවා මේකත් වැඩ කරන එකක් නැහැ කියලා. ඔව් ඒක වැඩ කරන්නේ නැහැ නම් මේකේ GL කියන ඒවා තමයි වැඩ කරන්නේ මේ ග්‍රැෆික් කාඩ් එකට. එතකොට ග්‍රැෆික් කාඩ් එකේ ටෙස්ට් රන් වෙන විදිහ මෙතන දැනටමත් පෙන්නලා තිනවා. මෙන්න මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් ග්‍රැෆික් කාඩ් එකක් බෙන්ච්මාර්ක් කරගන්න ඕන. අනිවාර්යෙන් ග්‍රැෆික් කාඩ් එකක් බෙන්ච්මාර්ක් කරන්න ඕන. අලුත් එකක් වුණත්, ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් කාඩ් එකක් වුණත්, යූස් කරපු එකක් වුණත්, සෙකන්ඩ් හෑන්ඩ් කාඩ් එකක් වුණත්
මේ විදිහට මේ බෙන්ච්මාර්ක් එක ටෙස්ට් කරලා තමයි අපි අපේ වැඩවලට පාවිච්චි කරන්න ඕන. ඒකෙන් බෙන්ච්මාර්ක් එකකින් විතරයි අපිට කියන්න පුළුවන් ග්‍රැෆික් කාඩ් එක වැඩ කරන්න හොඳ තත්ත්වයක තියනවාද කියන එක. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලට සුබ දවසක්. ආයුබෝවන් හැමෝටම.